ඔන්න දැන් අපි ගැළපෙළි 3ක් කතා කරලා ඉවරයි. උපජිත වියදම් කොහොමද ගලපන්නේ? ලැබී යුතු ආදායම් කොහොමද ගලපන්නේ? බොල් ණය කොහොමද ගලපන්නේ? හතරවෙනි ගැළපෙළට එනවා. ඒක තමයි ෂෙය වීම. මොකක්ද මේ ෂෙය වීමක් කියන්නේ? ෂෙය වීම ගැන කතා කරන්න කලින් ඔයා දැනගෙන ඉන්න ඕනේ වචන සෙට් එකක් තියෙනවා. ඒක මම ඉස්සර ලියලා ඉන්නම්කෝ. මේ වචන බැරුව ෂෙය කරනවා කියන එක හිතන්නවත් එපා. මේ වචනවල හොඳ තේරුම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. 6ක් විතර තියෙනවා. මම ඒක ටියුට් එකේ දාලා ඇත්තේ. ටියුට් එකක් පිළිගෙන බලන්න. පීරිවැය. පීරිවැය කියන්නේ මොකක්ද කමක? ඵලදායි ජීවිත කාලය කියන්නේ මොකක්ද? ඊට පස්සේ සුන්බුන් නගය. දැන් මේ ටික හොඳට අහගෙන ඉන්න. මම ඊට පස්සේ එකින් එක පැහැදිලි කරනවා. සුන්බුන් නගය. ෂෙය කළ හැකි අගය. ධාරණාගය. ධාරණාගය ලියන්න කලින් මෙතනට එන්න ඕනේ සමුච්චිත ෂෙය. ෂෙය කළ හැකි අගය සමුච්චිත ෂෙය. මේව කතා කරනවා ධාරණාගය. බලන්න ආය පාරක් අපි සෙට් එකම කියමුද? මොනවද කියන්නේ? අපි දැනගන්න ඕනේ ෂෙය කරන්න කලින් පීරිවැය, ඵලදායි ජීවිත කාලය, සුන්බුන් අගය, ෂෙය කළ හැකි අගය, සමුච්චිත ෂෙය, ධාරණාගය. ඉතින් කාරණා ටියුට් එක නැත්තම් එයා ලියා ගන්න පුළුවන් මේ ටික. පීරිවැය, ඵලදායි ජීවිත කාලය, සුන්බුන් අගය, ෂෙය කළ හැකි අගය, සමුච්චිත අගය, ධාරණාගය. මේ වචන 6 දැනගත යුතුමයි. සුපිරියට දැනගන්න ඕනේ. හරි. අපි එකින් එක බලමු මේ වචන 6න් මොනවද කියවෙන්නේ කියලා. ටියුට් එක බෙල්ල ගන්න. හරි. ඔන්න ටියුට් එකේ තියෙනවා මෝටර රථයක් ඇඳලා. ඔයත් බලන්නකෝ. ඔන්න ටියුට් එක මෙහෙම පෙන්වන්න බැරි නිසා මේ මෝටර රථය අඳින්නම්කෝ මේකේ. ඒකේ ගහලා තියෙන ඉස්සල්ලාම මම ඒ කාරක විදිහට නම් අඳින්න බැරි වෙයි. නිකන් කාර් එකක් අඳින්න. හරිද? කාර් එකක් ඔගේ පේන්නේ නැද්ද? පේනවනේ. මේ රෝද. හරිද? මෙන්න මේ කාර් එක මේක පිරිවැය. මේකේ කොස්ට් එක පිරිවැය. රුපියල් ලක්ෂ 10යි කියමුකෝ. ඊට පස්සේ මේකේ ඵලදායි ජීවිත කාලය ඇස්තමේන්තුයි අපි මෙච්චරක් තියේවි ඇස්තමේන්තුවක් කරනවා. ඉදිරියට කොච්චරක් වෙනවද කියලා. ඇස්තමේන්තු ඒක ලියන්න ඕනේ. ඵලදායි ජීවිත කාලය ප්‍රයෝජනවත් ජීවිත කාලය මෙච්චරයි කියලා එයාලා කියනවා. ඵලදායි ජීවිත කාලය මේ කාලයටම තියෙනවා කියලා එකක් නැහැ. මේක අපි මේ ෂෙය වීම කියන එක කරන්නයි මේ වගේ දේවල් ටිකක් ගන්නෙ. උපකල්පනයකුත් නෙවෙයි. හොඳ මෙහෙම කියලා හිතනව නෙවෙයි. ඇස්තමේන්තුයි කරන්න ඉස්සරහට. වසර 10යි. ඔන්න පිරිවැය ලක්ෂ 10ක් විච්ච මේ මෝටර රථේ පාවිච්චි කරන්න පුළුවන්ලු අවුරුදු 10ක්. මේකේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන් කාලය තමයි ඵලදායි ජීවිත කාලය කියන්නේ. පිරිවැය කියන්නේ මෝටර රථේ මිලදී ගැනීමට අදාළ සියලුම වියදම්. මේ පිරිවැය ඇතුලේ තියෙනව මොනවාද? එකින් එක බලමු. මෝටර රථේ ගත්ත මිල. මෝටර රථයේ ගැනුම් මිල. ගණ්ඩ කීයක් ගියාද? එතකොට සෝරි මෙතන ඉන්න ඕනේ 1.25ක්. හොඳේ. ඒක හැදෙන විදිය මට සමාව වෙන්න. ඒ 1.25 හැදෙන විදිය තමයි ඔය පිළිවෙල ගන්න විදිය තමයි මම කියන්නේ. ගැනුම් මිල යන්නේ ඔන්න ලක්ෂ 10යි. ඊට පස්සේ මෙයාට යනවා අර මතකද විකුණුම් පිළිවෙල හැදුවේ? භාණ්ඩ තොගයක් ගන්න ගියා, ඒක ගෙනෙන්න ගියා, ඒක ඊට පස්සේ පැටවීමට ගියා. අන්න ඒ වගේ මෝටර රථයක් ගත්තා, ගන්න මෙච්චරයි. ඒක ගෙන්න බෑ දැන් ව්‍යාපාරයේද? ගෙන එහෙමේ කුලී. දැන් ඒක
කොළඹ කියමුකෝ කොළඹ ඉඳලා ගේන්න හිමුණා කියමුකෝ නුවරඑළියට ගෙන මේ කුලියක් යනවා එන. මේ ලොරියක දාගෙන එන්න වෙනවා. 10යි කියමුකෝ. රයිට්. ඊට පස්සේ මේක ලියාපදිංචිත් කරා කියමුකෝ. අන්න ලියාපදිංචි ගාස්තුවකුත් ගන්නවා. ඒකත් පිරිවැයට එකතු වෙනවා. අන්න ওই විදිහට තමයි 15000ක් එකතු වුණාට පස්සේ දසලක්ෂ 25000ක් පිරිවැය විදිහට එන්නේ. ඔන්න පිරිවැය හැදෙන විදිය. මෝටර රථයේ මිලදී ගැනීමට අදාළ සියලු වියදම් වල එකතුව තමයි පිරිවැය කියන්නේ. මෙතන නම් උදාහරණයක් අපි ගත්තේ මෝටර රථයක්. ඵලදායී ජීවිත කාලය කියන්නේ මෝටර රථය. එහෙම නැත්නම් වත්කම ආර්ථිකමය වශයෙන් තිකමය වශයෙන් ප්‍රයෝජනවත් ආර්ථිකමය වශයෙන් කොච්චරක් මේක දායක කරගන්න පුළුවන්ද ව්‍යාපාරයේ වැඩවලට ඇස්තමේන්තු කරනවා. ඇස්තමේන්තු කර කාලය මේ කියනවා අවුරුදු 10යි. හරිද? ඔන්න පළවෙනිම වචන දෙක ඉගෙන ගත්තා. පිරිවැය දෙක ඵලදායී ජීවිත කාලය. ඊට පස්සේ අපි යනවා සුන්බුන් අගය. මෙතනින්ම ලියන්නම්කෝ මම. සුන්බුන් අගය. සුන්බුන් අගය 3. මොකක්ද මේ සුන්බුන් අගය කියන්නේ? මෙන්න මේකයි කතන්දරේ. මේකේ තියෙනවනේ ඵලදායී ජීවිත කාලය. දැන් ඵලදායී ජීවිත කාලේ ඉවරුණාට පස්සේ වත්කම නිකන් අම්මට සිටි මේක නිකන් එකපාර අතුරුදහන් වෙන්නේ නැහනේ. කැලි ටිකක් හරි ඉතිරි වෙනවනේ. මේක පාවිච්චි කරන්න බැරුණා අඩු ගානක හරි දෙන්න වෙනවනේ. අන්න එහෙම දෙන ගාන තමයි අපි කියන්නේ සුන්බුන් අගය. මේක මේ අපි මේකත් අපේක්ෂා කරනවා. මෙච්චරකට විකුණන්න පුළුවන් වෙයි. අපි දැන් මේ ෂෙයා ගණන් හදන්න යන්නේ. අපි දන්නේ නැහැ ඉදිරි අවුරුදු ගානේ කොහොම වෙයිද කියලා. ඊට වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. නමුත් අපි අද හිතනවා මේක තව අවුරුදු 10කින් පස්සේ මෙන්න මේ ගානට විකුණන්න පුළුවන් වෙයි. අන්න ඒකට අපි කියනවා සුන්බුන් අගය. ඵලදායී ජීවිත කාලයේ අවසානයේ මේ වත්කම විකුණා ලබාගත හැකි අගය බලන්න ටියුට් එකේ තියෙනවා පැහැදිලිව. මේකේ නම් රුපියල් 25000ක් ලබා ගන්න පුළුවන්ලු අවුරුදු 10 පාවිච්චි කරාට පස්සේ. සුන්බුන් කියන්නේ මොකක්ද එහෙනම්? ඵලදායී ජීවිත කාලයක් අවසානයේදී වත්කම විකුණලා ලබා ගන්න පුළුවන් අගය. ඔන්න එක පිරිවැය, දෙක ඵලදායී ජීවිත කාලය, 3 සුන්බුන් අගය. ඔන්න කතා කරා 3ක්. තවත් 3ක් තියෙනවා. යන් අපි ඉස්සරහට. හරි. ඔන්න ඊළඟට දැනගන්න ඕනි ෂෙයා කළ හැකි අගය කියන්නේ මොකක්ද කියන එක. බලමු. ෂෙයා කළ හැකි අගය මේක එන්නේ පිරිවැයෙන් ඔය අඩු කරන්න ඕනේ සුන්බුන් අගය. පිරිවැයෙන් සුන්බුන් අගය ගියාට පස්සේ තමයි එන්නේ ෂෙයා කළ හැකි අගය. තේරුණාද? ෂෙයා කළ හැකි අගය එන්නේ පිරිවැයෙන් සුන්බුන් අගය ගියාට පස්සේ. ඔන්න ඕකයි සූත්‍රය. එතකොට මේක අපි ෂෙයා කරන්න පුළුවන් කීයකටද? පිරිවැයෙන් සුන්බුන් ටිකයි. සුන්බුන් ටික පස්සේ අවුරුදු 10න් පස්සේ ලැබෙනවනේ. ඒකට ෂෙයා කරන්න බෑනේ. ඒක දන්නවා. මේ අවුරුදු 10 පාවිච්චි කරාට පස්සේ අපිට මෙච්චරක් හම්බ වෙනවා. ඒකට ෂෙයා කරලා හරිය ඉතිරි වෙනවනේ. පිරිවැයෙන් සුන්බුන් ටික ගියාට පස්සේ ඒකට ඒ අවුරුද්දෙන් අවුරුද්දට ගානට කපාගෙන යනවා ෂෙයා ටික. හරිද? ඊට පස්සේ අපිට දැනගන්න ඕනේ තවත් වචනයක් තමයි සමුච්චිත ෂය. සමුච්චිත ෂය ගැන කතා කරන්න කලින් ඔයා දැනගෙන ඉන්න ඕනේ ෂය ගණනය කරන සූත්‍ර දෙකක්. සූත්‍ර දෙකක් තියෙනවා. සූත්‍ර දෙකයි. එක සූත්‍රයක් තමයි වාර්ෂික ෂය සමානයි වාර්ෂික ෂය සමානයි පිරිවැය ඍණ සුන්බුන් අගය බෙදනවා ඵලදායී
ජීවිත කාලයෙන්. ඔන්න මේකනම් ආය අමතක වෙන්න බෑ ජීවිතයට. වාර්ෂික ෂය ගන්න එක අනිත් එක තමයි වාර්ෂික ෂය සමානයි පිරිවැය ඍණ සුන්බුන් අගය වැඩි කරනවා ෂය ප්‍රතිශතය. 100ට ගානක්. අරකම තමයි ඵලදායී ජීවිත කාලය වෙනුවට යලා දෙනවා ෂය ප්‍රතිශතයක්. මගෙත් එක්ක ආයෙ පාරක් කියමු. වාර්ෂික ෂය සමානයි පිරිවැය ඍණ සුන්බුන් අගය ෂය කළ හැකි අගයනවා ඵලදායී ජීවිත කාලයෙන් බෙදනවා. වාර්ෂික ෂය සමානයි පිරිවැය ඍණ සුන්බුන් අගය ෂය කළ හැකි අගයනවා වැඩි කරනවා ප්‍රතිශතය. එහෙනම් බලන්න මේ උඩ කෑලි දෙක සමානයි නේද? පිරිවැයෙන් සුන්බුන් අගය අඩු වෙන්නම ඕනි ෂය ගණනය කරනකොට. සුන්බුන් අගයක් නැත්තම් බිඳුවයි නම් බිඳුව දාන්න. එහෙනම් පිරිවැයටම තමයි ඵලදායී ජීවිත කාලයෙන් බෙදන්නේ. එහෙම නැත්තම් පිරිවැයම තමයි ෂය ප්‍රතිශතයෙන් වැඩි කරගන්නේ. මේ එන්නේ හොඳට මතක තියාගන්න අවුරුද්දකට. ඵලදායී ජීවිත කාලය අවුරුදු 10යි නම් අවුරුදු 2කට ඕන 2කින් වැඩි කරනවා. අවුරුදු 3කට ඕන 3කින් වැඩි කරනවා. අවුරුදු 4කට ඕන 4කින් වැඩි කරනවා. 5කින් වැඩි කරනවා. උපරිමයටම යන්න බලන අවුරුදු 10යි. ඇයි? ඵලදායී ජීවිත කාලය අවුරුදු 10යි. එතකොට මේ ෂය කළ හැකියාගේ බිඳුවක් වෙනවා. පැහැදිලිද? කැපිලා ඔක්කොම ඉවර වෙනවා. ෂය කළ හැකියාගේ ආයෙ ෂය වෙන්නේ නැහැ. ඉතින් ෂය කරන්න බෑ. ෂය කරන්න පුළුවන් වගේ ගන්නවනේ අපි. ඒකකම් විතරයි පුළුවන්. හොඳින් මතක තියාගන්න මේ එන්නේ අවුරුද්දකට විතරයි. ඔයාලට අවුරුදු 2ක් ඕන නම් එහෙමයි 3ක් ඕන නම් එහෙමයි 10කට යනකම් යන්න පුළුවන්. ඔන්න ෂය ගණනය කරන සූත්‍ර දෙක. හොඳටම මතක තියෙන්න ඕනේ මෙන්න මේ කැලල. ඊට පස්සේ කලින් කතා කරපු වචන දෙකයි 3යි පිරිවැය සුන්බුන් අගය දෙකයිනේ. පිරිවැය සුන්බුන් අගය මොකක්ද? ඵලදායී ජීවිත කාලය 3යි. ඊට පස්සේ අපි කතා කරා ෂය කළ හැකියාගේ කියන්නේ මොකක්ද කියලා. දැන් අපිට යන්න පුළුවන් වාර්ෂික ෂය ගණනය කරන සූත්‍ර දෙකක් දන්නවා. මේක ආයෙත් එනවා ඉස්සරහට. සමුච්චිත ෂය කියන්නේ මොකක්ද කියලා. ඔයා බලන්න මං ඇඳලා ඇති ටියුට් එකේ කාර් එකක්. කාර් එක මැදින් බෙදලා ඇති. කෑලි 10කට. ඒ තමයි අවුරුදු 10. ඵලදායී ජීවිත කාලේ අවුරුදු 10යිනේ. අවුරුදු 20යි නම් ඔක කෑලි 20කට බෙදන්න. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? අර සූත්‍රයට දානවා. මොකද්ද? වාර්ෂික ෂය. අවුරුද්දකට ෂය බලනවා. පිරිවැය ඍණ සුන්බුන් අගය බෙදනවා ඵලදායී ජීවිත කාලේ. එතකොට එන්නේ මොකද්ද? එක අවුරුද්දකට ෂය. අපි නිකන් හදලා බලමු අවුරුද්දකට ෂය කීයද කියලා. මේ මෝටර රථේ පිරිවැය ආවේ 1.25ක් නේ. හරිනේ. ටියුට් එක බලන්න. 25000ක් ආවා 25000යි සුන්බුන් අගය උනේ. 25000 කියලා හිතමුකෝ. 25000යි සුන්බුන් අගය. ඵලදායී ජීවිත කාලය අවුරුදු 10යි. අවුරුද්දකට ෂය කීයද? ලක්ෂ 10 බෙදනවා 10 ලක්ෂයයි. අවුරුද්දකට ෂය ලක්ෂයයි. මං කියනවාට අර රූපේ බලන්න ඉරි ගහලා ඇති. මෙන්න ලක්ෂය. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දට යනකොට තව ලක්ෂයක් වියදමක් වෙනවා. 3ක් මේවා සල්ලි වලින් කැපෙන වියදම් නෙමෙයි. මේවා මුදලින් යන වියදම් නෙමෙයි. අපි වියදමක් වේ සලකලා තමයි ගිණුම් ගත කරන්නේ. හරි. ඔන්නෝම අවුරුදු 10ක් යනකම් යනවා. පැහැදිලිද? ඔයාලට කියනවා සමුච්චිත ෂය වලින් කියන්නේ කාලයත් සමග සමුච්චනය වෙනවා. එකතු වෙවි යනවා. අන්න එහෙම තමයි සමුච්චිත ෂය කියන්නේ. එතකොට කාලයත් එක්ක එකතු වෙන ෂය ප්‍රමාණය සමුච්චිත ෂය. 1 2 3 ඔන්නෝම ඉස්සරහට යනවා. ඒකේ පළවෙනි අවුරුද්දට ලක්ෂයයි, දෙවෙනි අවුරුද්දට ලක්ෂයයි, තුන්වෙනි අවුරුද්දට ලක්ෂයයි. ඔහොම විදිහට ලක්ෂ 10 වෙනකන් යනවා. ඒ සුන්බුන්නගේ 25 නේ ඒකට ෂය කරන්නේ නැහැ. ඒක අඩු කරා ලක්ෂ 10 වෙනකන් යනවා. ඔන්න පැහැදිලි. මං ඔයාලට කියනවා අවුරුදු 3ක සමුච්චිත ෂය කීයද? ලක්ෂ 3යි. අවුරුදු 2ක සමුච්චිත ෂය කීයද? වාර්ෂික ෂය දන්නවනම් වැඩි කරන්න තියෙන්නේ. අවුරුද්දක නම් එකකින් වැඩි කරනවා, දෙකකින් වැඩි කරනවා. ඔන්න ඔය විදිහට තමයි යන්නේ. පැහැදිලිද? ඔන්න ඔය ටික
සුපිරියටම පැහැදිලි වෙන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න මම ඒකට උත්තර දෙන්නම්. හරිද? පින්තූරෙත් බලන්න. මෙන්න මේ විදිහට බෙදලා ඇති. අවුරුද්දෙන් අවුරුද්ද ෂේ වෙන විදිහ. මේක නම් අවුරුදු 3ක් පාට කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 3ක් පාවිච්චි කරලා ඉවරයි. සමුච්චනේ වෙලා ෂේ කොච්චරද? අවුරුදු 3කට ලක්ෂ 3යි. ඉතිරි අවුරුදු තියෙනවා තව එතකොට 7ක්. ඉතිරි අවුරුදු 4 ෂේ වෙනවා. ඉස්සරහට යන්න ෂේ කරගෙන යනවා අදාළ කාල පරිච්ඡේදයට. කාල පරිච්ඡේදය කියන්නේ අවුරුද්දකටනේ. එහෙනම් වියදම් විදියට ගෙනියන්නේ කාල පරිච්ඡේදයට අදාළ විදියට. දැන් ඒක මතකේ තියෙන්න දැන් ගණන් හදනකොට ඔක තියෙන්නේ. හරි. ඔන්න ඔය විදියට තමයි අපි ඉස්සරහට එන්නේ. හරි. තව පොඩ ඉස්සරහට යම් බලන්න මොනවද තියෙන්නේ කියලා. ධාරණාගය. ධාරණාගය කියන්නේ මොකක්ද? සමුච්චයත් කතා කරා. ධාරණාගය. මතක ඇති ධාරණාගය කියලා එකක් තිබ්බා කොහෙද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. බලන්න ටියුට් එක තියෙනවා නම් කලින් ධාරණාගය කියලා එකක් තිබ්බා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ 3 වෙනි තීරුවේ. දැන් පැහැදිලි කරන්නම් ධාරණාගය එන්නේ කොහොමද කියලා. ධාරණාගය කියන්නේ පිරිවැයෙන් අඩු කරනවා අර සමුච්චනය වූ ෂේ ටික. සමුච්චිත ෂේ ටික. අවුරුදු 3කින් පස්සේ ධාරණාගය හිව්වොත් පිරිවැය 1,25,000යි අවුරුද්දක ෂේ ගන්න කරපු ඉති සූත්‍රය මතකද? පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කළා පළදා ජීවිත කාලෙන් බෙදුවම අවුරුද්දකට ෂේ වෙනවා. ඒ වගේ සමුච්චනය වෙලා දින අවුරුදු 3කට නම් අපි නිකන් සමුච්චය අවුරුදු 3ක් කියලා ගමුකෝ. ලක්ෂ 3යි. මෙතනින් ලක්ෂ 3ක් අයින් කරන්න. 7යි 25යි. 7,25,000. ඔන්න ධාරණාගය. මෙන්න ධාරණාගය. පිරිවැයරින සමුච්චය. පැහැදිලිද? අපි ආයෙත් මතක් කරමු. ෂේ ගණනය කරන සූත්‍ර දෙකයි. පිරිවැයරින සුන්බුන්නගේ බෙදීම ඵලදායී ජීවිත කාලය. ඊළඟ සූත්‍රය තමයි පිරිවැයරින සුන්බුන්නගේ වැඩි කිරීම ෂේ ප්‍රතිශතය. ෂේ කළ හැකියගේ හොයන්නේ පිරිවැයරින සුන්බුන්නගේ. ධාරණාගය හොයන්නේ සමුච්චිත පිරිවැයරින සමුච්චිත ෂේ. ආයෙත් මතක් කරමු. මෙන්න මේක තමයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ගෙනියන්නේ. ධාරණාගය පිරිවැයෙන් සමුච්චිත ෂේ අඩු කරනවා. ෂය වීම වල දිත්ත සටහන මොකක්ද? මම ඉස්සෙල්ලා කිව්ව මතක ඇති ෂය වීම කියන්නේ මොකද්ද? වියදමක්. අනිවාර්යයෙන්ම හරගිනුමක් තියෙනවා. එහෙනම් ෂය වීම ගිනුම මොකයිද? හර ෂය වෙන් කිරීම. එහෙම නැත්නම් ෂය වෙන් කිරීම කියන්නේ ගිනුම බැර. එහෙම නැත්නම් සමුච්චිත ෂය ගිනුම බැර. මේ ෂේ වීම කියන්නේ වියදමක්. ඒක දන්නවා අඩු. මෙන්න මේක තමයි පැහැදිලි. මේක එක්සෑම් එකේදී අහන්න බලන්න. ෂේ වෙන් කිරීම කියන්නේ මොකද්ද? මේක තරුවක් දාලා වත්කමක් හොඳින් මතක තියාගන්න. ඇයි ඒ ෂේ වෙනවා කියන්නේ වත්කමකගේ මොනවා වෙනවද? අඩු වෙනවා. වත්කමකගේ අඩු වෙනවා කියන්නේ වත්කම් අඩුවීම බැරයි. ඔන්න පොයින්ට් එක. වත්කම් අඩුවීම බැරයි. ඒකෙන්ද තමයි බැර වෙන්නේ. ෂේ ගිණුම් කත කරන්නේ ෂේ වීම ගිණුම හර වියදමක් නිසා ෂේ වෙන් කිරීම කියන්නේ වත්කමක් අඩු වෙනවා. අන්න ඒකින්ද බැර. ඔච්චරයි. ඉතින් අපි ගණන් හදද්දී මම ඔයාලට පැහැදිලි කරන්නම් මේවා කොහොමද දෙන්නේ කියලා. ඔයාලට මතක තියෙන්න ඕනේ අර සූත්‍ර ටික. ආයෙ පොඩ්ඩක් ලියමු. මට නම් මතකයි. ඉතින් අවුරුදු දැන් 3-4 තිස්සේ ගණන් හදනවනේ. මෙහෙම ඉස්සල්ලා මොකද්ද? ෂේ වීම වල දැනගන්න ඕනේ සූත්‍රය තමයි ෂේ කළ හැකි අගය. පිරිවැයෙන් අඩු කරනවා සුන්බුන් අගය. ෂේ වාර්ෂික ෂේ හොයන්නේ ෂේ ප්‍රමාණය සමානයි පිරිවැයරින සුන්බුන් බෙදනවා ඵලදායී ජීවිත කාලේ. ඒ අවුරුද්දකට. ඊළඟ සූත්‍රය ෂේ ගණනය කරන්නේ කොහොමද? ඒත් පිරිවැයරින සුන්බුන් අගය වැඩි කරනවා ෂේ ප්‍රතිශතයෙන්. ඊළඟට
ධාරණගනේ ධාරණගය පිරිවැයෙන් අපි අඩු කරනවා අර සමුච්චනය වෙච්ච ෂය. අවුරුද්දයි නම් එක අවුරුද්ධ කරශය අවුරුද් දෙකක් ගිහිලා නම් මේ වාර්ෂිකයක වැඩි කරනවා දෙකින් මෙතනින් දෙකින් වැඩි කරනවා එහෙමම අවුරුදු 3යි නම් 4යි නම් 5යි නම් ඒ විදිහට යනවා සමුච්චනය විවි. ඔන්න ඔය හතර මතක තියාගන්න ෂයවලදී. හරි. හරි. දැන් ඔන්න අපි ෂය ගණනය කරන්නේ කොහොමද කියලා බැලුවට පස්සේ අපිට තව තියෙනවා ගැළපිලි තුනක්. එකක් තමයි බැංකු ණය පොලි. ණය පොලි ඊට පස්සේ තව එකක් තියෙනවා ස්ථාවර තැන්පතු පොලි. දෙකම එකට කතා කරන එක ලේසි. ඉස්සලා දැනගෙන ඉන්න මේ දෙක මොකක්ද කියලානේ. හරි. දැන් දැනගන්නකො මම කියලා දෙන්නම්. බැංකු ණයක් කියන්නේ අපේ වගකීමක්. ඇයි ස්ථාවර තැන්පතුවක් කියන්නේ අපේ වත්කම. දැන් අපි ණයක් ගත්තොත් ඒක බැංකුවට ගෙවන්න ඕන. ස්ථාවර තැන්පතු වත්කමක් වෙන්නේ අපේ සල්ලි ටික තමයි බැංකුවේ තැන්පත් කරලා තියෙන්නේ. අපි ණයක් ගත්තොත් පොලි ගෙවන්න ඕනි බැංකුවට. අපි බැංකුවේ සල්ලි තැන්පත් කරොත් පොලි හම්බෙන්න ඕනි අපිට. පොලිය ගෙවන්නේ බැංකුවට පොලිය හම්බෙන්නේ අපිට. එහෙනම් පොලි ගෙවනවා. පොලි ගෙවන්නේ මොකේදීද? බැංකු ණයේදී. පොලි ලැබෙනවා. පොලි ලැබෙන්නේ මොකේද? ස්ථාවර තැන්පතුවේ. වැඩේ පැහැදිලිද? පොලි ගෙවනවා. ගෙවනවා කියන වචනයෙන් මල්ලන්න පුළුවන්. ලැබෙනවා කියන වචනයෙන් මල්ලන්න පුළුවන්. එහෙනම් බැංකු ණය පොලි කියන්නේ මොකක්ද? ගෙවනවා නම් වියදමක්. ස්ථාවර තැන්පතු පොලි කියන්නේ ලැබෙනවා නම් ඒකෙන් මල්ලන්න පුළුවන් ආදායමක්. ඔන්න දෙකම එකට අරන් පැහැදිලි කරේ එකයි. බැංකු ණය පොලියක් කියන්නේ වියදමක්, ස්ථාවර තැන්පතු පොලියක් කියන්නේ ආදායමක්. ස්ථාවර තැන්පතු කියන්නේ වත්කමක්, බැංකු ණය කියන්නේ වගකීමක්. බැංකු ණයේ අතුරු ප්‍රතිඵලයක් විදිහට තමයි පොලියක් ගෙවන්නේ. ස්ථාවර තැන්පතු අතුරු ප්‍රතිඵලයක් විදිහට තමයි පොලියක් ලැබෙන්නේ. හරි? අපි නිකන් සල්ලි දැන් හිටියා කියලා සල්ලි ටික මාපහු ලැබෙනව නෝ වැඩක් නැහැ නේ. පොලියක් ගෙවුන. බැංකු ණයත් එහෙම කියන තමයි. බැංකුව නිකන් සල්ලි දෙයිද අපිට? නෑ, යාපෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා. පිස්සුවට නිකන් දෙන්නේ. ආන්න ඒ වගේ. හරිද? ඉතින් මෙතනට ප්‍රතිශතයක් වෙන්න පුළුවන් 100ට 10ක් වෙන්න පුළුවන් 100ට 20ක් වෙන්න පුළුවන්. ওই විදිහට ගානේ දෙනවා. මෙතන 100ට සාමාන්‍ය ණය පොලියට වඩා තැන්පතු පොලි අඩුයි. 100ට 7ක් 8ක් වගේ දාමුකෝ. කේස් එකක් නෑ. ඔන්න ඕකයි තත්ත්වය. පැහැදිලිද? එච්චරයි. සාමාන්‍ය මේකත් වාර්ෂිකයකට වඩා වැඩියෙන් දාන්නේ දින 90 දින 100 කියලා තාව ස්ථාවර තැන්පතු. ඒකේ කාලවලදී අනුව වෙනස් වෙනවා. ඊට පස්සේ බැංකු ණය පොලියක් ගත්තත් කොහොමද බැංකු ණය පොලියක් නම් අවුරුද්දකට වඩා වැඩි. මේක අපි මූල්‍ය ප්‍රකාශන පැහැදිලි කරනකොට පැහැදිලි කරගමු එන ගැළපිලි මොනවාද කියලා. ඒ කියන්නේ අපිට මෙතන ඉඳලා පැහැදිලි කරගන්න බෑ මෙන්න මෙහෙමයි කියලා. මං කිව්ව ස්ථාවර තැන්පතු නම් අපිට වැඩියෙන් සල්ලි තියෙන්න ඕනි. බැංකු ණයක් ගන්න අපිට සල්ලි මදි නම්. ඒක වගකීමක්වත් කමක්. මේකේ පොලි ගෙවනවා, මේකදී පොලි ලැබෙනවා. පොලි ලැබෙනවා නම් වචනෙන් අල්ලනවා ආදායමක්, පොලි ගෙවනවා නම් වියදමක්. ඔච්චරයි බැංකු ණය පොලි ස්ථාවර තැන්පතු පොලි වලදී කතා කරන්න තියෙන්නේ. තව එකම එක ගැළපිල්ලක් තියෙනවා ඉදිරියට කළ වියදම් යන් ඒකට. හරි. එතකොට ඔන්න ඔයාලට තව එකම එක ගැළපිල්ලක් තියෙනවා. එකක් තමයි ඉදිරියට කළ වියදම් කියන්නේ. ඒක ඉදිරියට කළ වියදම්. මේක තමයි අන්තිම ගැළපිල්ල, 7 වෙනි ගැළපිල්ල. මොකක්ද මේ ඉදිරියට කළ වියදමක් කියන්නේ? මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න ඔයාගේ ලයිට් බිල ගෙවන්න ඔයාගේ account එකටනේ. ඔයාට account එකක් තියෙනවා විදුලි බල මණ්ඩලේ. මේ මාසේ ලයිට් බිල ආවා කියමුකෝ. මේ ජනවාරි කියලා හිතමුකෝ. ඔයා ඉන්න මාසේ අනුව කල්ප ගන්න. ඔයා මේ වීඩියෝ එක හොඳ බලයි දන්නේ නැහනේ.
ජනවාරි වලදී ඔයාට ලයිට් බිල එනවා ඔන්න. ඔයා ඇවිල්ලා බලනවා රුපියල් 2000ක් තියෙනවා. ඊළඟ මාසේ පෙබරවාරිනේ. දැන් ඔන්න අම්මා කියනවා මේ මාසේ ලයිට් බිල එහෙනම් ජනවාරි මාසේ 2000යිනේ. මම 2500ක්ම account එකට දැම්මා. එතකොට බලන්නකෝ ජනවාරි වලට අදාළ 2000යි 2500ක් account එකට දැම්මට පස්සේ කවදටත් එක්කද මේ ගෙවලා තින්නේ? දැන් මේ 500 කවදට යනවද? පෙබරවාරි වලට. ඔයා පෙබරවාරි ලයිට් බිල නැත්තම් එකපාරම කපලා යන්නේ නැහනේ. පෙබරවාරිත් පාවිච්චි කරාට පස්සේ අර 500 වැටෙනවා. ජනවාරි මාසෙට සම්පූර්ණයෙන් පියවල ඉවරයි. එහෙනම් වියදමක් ලයිට් බිල විදුලි බිල ඉස්සරහට ගෙවලා. ඒක හැබැයි කාලච්ඡේදයට අදාළ නැහැ. උපජිත සංකල්පයෙන් කියන්නේ මොකද්ද? කාල පරිච්ඡේදයට අදාළ වියදම් විතරයි අපි ගන්නෙ. දැන් ජනවාරි මාසෙට අදාළ නැහැ. ඒ වගේ තමයි අවුරුද්දකට. මාස 12කට අදාළ නැති ලයිට් බිලක් මාස 12ෙම ලයිට් බිල රුපියල් ලක්ෂ 2යි කියමුකෝ. 2,50,000ක් ගෙවනවා. 50,000 ගෙවලා තියෙන ඊළඟ අවුරුද්දට. එහෙනම් මේ අවුරුද්දට අරන් හරිනවද වියදමක් විදියට ලක්ෂ 2.50ම? නෑ. එහෙනම් ඉදිරියට ගෙවලා 50,000. ඉදිරියට ගෙවලා තියෙන වියදමක්නේ. ඒක අපේ වත්කමක් වෙනවා. ඉදිරියට කරලා තියෙන වියදම් අපේ වත්කම. වියදම කියන්නේ වියදම්. ඉදිරියට ගෙවපු වියදම් තියෙනවනේ. ඒවා වත්කම. මෙදා ඉඳලානේ අපි බලන්නේ ඉදිරිය දිහා. ජනවාරි මාසේ ඉඳලානේ පෙබරවාරි දිහා බලන්නේ. පෙබරවාරි තව ඇවිල්ලා නැහැ. අන්තිමින් අන්න ඕකයි කතන්දරේ. පැහැදිලිද? හරි. මෙන්න මෙහෙමයි කියන්නේ ටියුට් එක පොඩ්ඩක් බලන්න. භාවිතා කර නොමැති. දැන් ජනවාරි මාසයක නම් භාවිතා කරලා 2000ක් ගෙවුවා 500 ගෙවලා තියෙන්නේ. නමුත් භාවිතා කර නොමැති නමුත් මුදල් ගෙවලා. අයියෝ පුදුම අමාරුවන්නේ තියෙන්නේ. පාවිච්චි කරලා නැහැ සල්ලි ගෙවලානේ. මේවා වත්කම් ලෙස සැලකේ මන්ද අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ මේ වගේ ලැබෙනවා. කොහොමත් අනාගතයේ විදුලිය ටික පාවිච්චි කරලා පස්සේ ඒක පිය වෙලා යනවා. ඉදිරියට කළ උපයෝගිතා ගාස්තු ඒකට ගන්න පුළුවන් ජල බිල් පතක් වෙන්න පුළුවන් දුරකථනයක් වෙන්න පුළුවන් රක්ෂණ වාරිකයක් ඉස්සරහට ගෙවන්න පුළුවන්. ඔන්න ඔය. මෙතනදී වැදගත් පොයින්ට් එක තමයි ශේෂ පිරික්සුමේ අදාළ ප්‍රමාණයක් තියෙනවනේ. දැන් සමහර විට ශේෂ පිරික්සුමේ දෙන්නේ 2500ක් ගෙවුවා විදුලි බිල කියලානේ. ගෙවුවා 2500ම අදාළද කාලච්ඡේදෙට 2000යි අදාළ. කාලච්ඡේදෙට අදාළයි ලාභ යන්නේ මෙච්චරයි. ලාභ හෝ අලාභ ප්‍රකාශනයට යන්නේ 2000යි. 500 යන්නේ වත්කමක් විදිහට. අපි මතකද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හදද්දි වත්කම් ගෙනිච්චා. කැලේකට ජංගම වත්කම් වලට දානවා ඉදිරියට කළ වියදම් විදිහට. මේවා අපි ඉස්සරහදී ගණන් වලදී කතා කරමු. හරිද? ශේෂ පිරික්සුමේ අදාළ වියදම් ප්‍රමාණය බලලා උපජිත සංකල්පයට අනුව ඉතිරිය කොපමණද බලා අඩු කර 2500 ශේෂ පිරික්සුමේ තියෙන ඉතිරිය කොපමණද 500 අයින් කරලා 2000ක් අපි කරමු. අන්න එහෙම තමයි වියදම ගන්න වෙන්නේ. ඉදිරියට කළ වියදම් ගිණුම් ගත කරන්නේ ඉදිරියට කළ වියදම් ගිණුම හර මෑත කාලේදී මේක අඩුයි ආවා. නමුත් ඔයාලගේ අවුරුද්දේ ඔයාලගේ වාසනාවට එන්න පුළුවන්. හරි? ඇවිල්ලා නැහැ කියනව නෙමෙයි. ඇවිත් තියෙනවා. ඉදිරියට කළ වියදම් ගිණුම හර අදාළ වියදම් ගිණුම පෙර කාලචේතන අදාළ වියදමක් හින්දා ඒක අඩු වෙලා එනවා. හරිද? ඔන්න ඔය තමයි වෙන්නේ. හරි. ඔන්න ඉතින් අපි ගැළපිලි ටික මොනවද කියලා සාකච්ඡා කරලා ඉවරයි. දැන් තියෙන ගණන් හදන්න මෙතනින් ඉස්සරහට අවුරුද්දෙන් අවුරුද්ද පාස් පේපර්ස් ගණන් ටික මම හදාගෙන යනවා. හරිද? මේක සුපිරිම chance එකක් මේ පාර. ඔයා කොයි වගේ වෙලාවකද මේ වීඩියෝ එක බලලා ඉඳන්නේ නැහැ. ඔයා ඉන්න අවුරුද්ද අනුව ඔයා හිතන්න මේ පාර විභාග ලියන ළමයෙකුට මේක සුපිරිම chance එකක්. ඉතින් chance එක මිස් කරගන්න එපා. ඔයා ටියුට් එක ළඟට ගෙනල්ලා මේ වීඩියෝස් ටික බලලා ඔයාගේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධ නොලෙජ් එක මාරම විදිහට කැපී පෙනෙන දක්ෂයෙක් විදිහට මේ වීඩියෝස් බලලා ඔප්නංවා ගන්න. ඉතින් මාරම් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් යාළුවන්ට ෂෙයා කරන්න මතක් කරලා මේ දැනුම ගන්න කියලා සමහර යාළුවෝ සිග්නල් නැතුව ඇති එයාලට උදව් කරන්න ඩවුන්ලෝඩ් කරලා දීලා හරි මේ වීඩියෝස් බලලා කොහොම හරි ගොඩ වරෙල්ලා කියන තමයි තියෙන්නේ. ඉතින්
ඉතින් මේ වෙනකොට කැම්පස් ආවා. මම දන්නවා ওই කාලේ කාපු කට්ට ඒ කාලේ O level ලියද්දි මට කොහොමවත් තිබ්බේ නෑ මේ YouTube එකෙන් බලලා ඉගෙන ගන්නවා කියලා. ඉතින් මට හිතුණා ඔයාලට යම්කිසි දෙයක් සමාජයට දෙන්න ඕනි. මම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තේ. ඒකින් යම්කිසි දෙයක් ඔයාලට දෙන්න ඕනි කියලා තමයි මේ වගේ වැඩක් කරේ. මම කලින් කිව්වා වගේ එහෙනම් ඔයාලට තිබ්බන් නිකන් ඔක්කොම ටික දෙන්න කියලා. මම කිව්වනේ මගේ දේවල් වලට වටිනාකමක් එකතු කරන්න ඕනේ. මම දේවල් වලට මහන්සි වෙනවනේ. ඉතින් මං හිතනවා ඔයාලා ඒකට වටිනාකමක් දෙන්න කැමති නම් ඒක දීලා ගනි. වීඩියෝස් ටික ඔක්කොම සම්පූර්ණයෙන්ම නොමිලේ. ඔන්න සමාජයට දාලා තිනවා ඕන කෙනෙකුට ඇතිතරම් වෙලාවක් බලලා දේවල් ඉගෙන ගන්න මොන හරි ගන්න දෙයක් තියෙනවනම් අඩුපාඩු මොන හරි දැක්කනම් යටින් කමෙන්ට් එකක් දාගන්න. ඒව මට පුළුවන් හදාගන්න. හරි. ජයෝ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉස්සරහට හම්බෙන්නේ පාස් පේපර්ස් ටික. හරි. ගිහින් එන්න එන